මං හිතුවා මම ලැබපු ළඟදී අත්දැකීමක් ඔයගොල්ලන් එක්ක ෂෙයා කරගන්න. මගේ ලයිසන් එක නැති වෙලා මාස 2ක් විතර යනවා. මම බලන් හිටියේ කවුරු එවයි කියලා එව්වේ නෑ. ඉතින් මම ඊට ඔන්ලයින් එකට කතා කරලා ඒක හදාගන්න අවශ්‍ය ඩොකියුමන්ට් මොනවද කියලා ඇහුවාම ඒගොල්ලන් කිව්වා අවශ්‍යයි කියලා මේ මෙඩිකල් එකයි උපැන්න සහතිකෙයි ඩෙන්ටි කාඩ් එකයි පොලිසිය එන්ට්‍රි එකක් දාලා පොලිසිය එන්ට්‍රි එක. මම ඉතින් ඉස්සෙල්ලාම මෙඩිකල් එක හදාගන්න කියලා වෙලාවක් වෙන් කරගත්තාම ඒගොල්ලන් වෙලාව දුන්නේ 9යි ගානක්. මම ඉතින් 9ට විතර ගියා කෝකටත් වඩා හොඳයිනේ කියලා. හැබැයි එදා ඒගොල්ලන්ගේ සිස්ටම් එක ප්‍රශ්නයක් වෙලා ගැටලුවක් වෙලා මාව ඇතුළට ගත්තේ 9 ගානට වෙලා වෙන් කරගත්තට 12ට විතර. හැබැයි මම ඒ වැට්ටි කරගෙන එනකොට හවස 3 විතර වුණා. ඉතින් වෙලාවක් වෙන් කරගන්න එක මම දන්නේ නැහැ ඒක එදා ඒකේ ප්‍රශ්නයක්ද කියලා. හැබැයි ඊට පස්සේ මම ඒක එච්චර අවධානයක්ම කරේ නැහැ. මම දෙවෙනි දවසේකට ලයිසන් එක හදාගන්න සතේකින් පස්සේ වෙලාවක් දුන්නා. ඒකත් උදේ 10:30 ගානකට මට ඒ වෙලාව දුන්නේ. මම කෝකට 10ට විතර ගියා වැඩේ කරගන්න ඕන හින්දා. මම යනකොට පිළිගැනීමේ නිලධාරීන් දෙන්නෙක් හිටියා. මම යාළගෙන් ඇහුවා මම මෙහෙම දෙයකට ආවේ. මෙන්න මේ අවශ්‍ය ඩොකියුමන්ට් ටික මම ඒව ටික කරගම කොහෙටද යමු වෙන්න ඕන කියලා. උඩට වෙලා ඉන්න කතා කරයි කියලා. අනේ ඉතින් මම හිටියා පැය භාගයක් විතර ඉන්නකොට ඒත් කතා කරේ නෑ. දෙවෙනි පාරත් ඇවිල්ලා ඇහුවා මොකක් උඩටලා ඉන්න ඔයාට කතා කරයි කියලා. තුන්වෙනි පාරත් ඇවිල්ලා මං ඇහුවා මෙහෙම දැන් මම පැයක් විතර වෙනවා. ඇවිල්ලා මම මොකද නෑ අනිත් අයත් ඉඳගෙන ඉන්නනේ ඔයත් ඉඳගෙන ඉන්නකෝ කියලා කිව්වා. මං ඉතින් අනේ ඉඳගෙන හිටියා. හැබැයි ඉඳගෙන මට ඉන්න පොඩි එක තැනක ඉන්න පොඩි අමාරුවක් තියෙන නිසා මං කරලා එතනින් පඩිපෙළක් තියෙනවා පල්ලෙහාට යන මං ඒ පඩිපෙළට ගියා. පඩිපෙළෙන් පල්ලෙහාට ගියද එකේ කවුන්ටර් එක කියලා එක කවුන්ටරයක් තියෙනවා. මං ඒ කවුන්ටරයට ගිහලා ඇහුවා මෙන්න මේ වගේ මගේ ඩොකියුමන්ට් ටික මම ගෙනාවා මට ලයිසන් එක හදාගන්න මම මොකද්ද කරන්නේ? එහෙමනම් යන්න එහා පැත්තේ බිල්ලිමක් තියෙනවා දෙවෙනි තට්ටු 20 කෙනෙක්ගේ නමක් කියලාකෝ එයාව හම්බ වෙන්න. එයා ඇප්ලිකේෂන් එකක් දෙයි ඔය විස්තර එක. ඒ දුන්නාට පස්සේ එයා ඇප්ලිකේෂන් එකක් නමක් විස්තර ටික පුරවලා දුන්නා. මං ඒක අරගෙන නැවත එකට ආවට පස්සේ කොහා හරි ඩොකියුමන්ට් ටික හරි කියලා කොලයක් හදලා දුන්නා රුපියල් 9600ක් ගෙවන්න කියලා ළඟ ඇති මහජන බැංකුව මීටර 500ක් විතර මම ගිහිල්ලා මහජන බැංකුව හොයාගෙන ඒක ගෙව්වා. ඒකත් ගෙවලා රිසිට් එක අරගෙන ආවට පස්සේ ඔක්කොම ඩොකියුමන්ට් දුන්නාම මට කිව්වා 4 කවුන්ටරේට යන්න කියලා. අනේ මං 4 කවුන්ටරේට ගියා. යනකොට 150ක් විතර පොලිමේ ඉන්නවා. මම පොලිමේ ඉඳලා මගේ අවස්ථාව ආවා. මම ගිහිල්ලා ඩොකියුමන්ට් ටික දුන්නාම හරි ඒ ටික ඔක්කොම අරගෙන තව ඇප්ලිකේෂන් එකක් දුන්නා. ඒක අරගෙන යනකෝ පහේ පහට මං ඉතින් පහටත් ගියා. ඉතින් පහට ගියාට පස්සේ එතනත් අර වගේම පොලිම පැය එකමාරක විතර පොලිමේ ඉඳලා එතන ටිකක් පොඩ්ඩක් වැඩිපුර යනවා. මොකද 5 1 5 2 5 3 කියලා තියෙන හින්දා මම ඊට පස්සේ ඒකත් දීලා එතනට ගියාම දිනුවා 6ට යන්න කියලා. ඉතින් මං අනේ 6ට ගියාට පස්සේ තමයි එතනත් ඒ යනකොටම අර වගේම පොලිමක් තිබුණා. එතනත් යම් පොලිමක් තිබුණා. ඒක දුන්නට තමයි මට තාවකාලික ලයිසන් එක ලබා දුන්නේ. ඔයගොල්ලන් හිතන්න ලංකාව කොච්චර පහත් තැනක තියෙන කියලා ලෝකයේ කොච්චර දියුණුයිද? ලෝකේ හැම රටකම තමන්ට අවශ්‍ය ඩොකියුමන්ට් එකක් නැති වුණාම ඒක හදාගන්න අවශ්‍ය ලියවිලි ටික බාර දුන්නාම මේ කවුන්ටරෙන් බාර දුන්නාම ඊගව කවුන්ටරෙන් හදාගන්න පුළුවන්. හැබැයි අපේ රටේ එහෙම ක්‍රමයක් තියෙනවද? අපේ රටේ ඒක සිස්ටම් එක වෙනස් වෙන්න ඕනේ කියන්නේ මේකට නේද? පුරවැසි වෙච්ච අපි මේ රාජ්‍ය සේවකයෝ කියන අයට ඉගෙන ගන්නත් අපි වියදම් කරනවානේ අපේ බදු සල්ලි වලින් ඉගෙන ගන්න. හැබැයි ඒ ආයතන වලට ඒගොල්ලන් සේවයට ගියාම පුරවැසියෙක් වැඩක් කරගන්න ආවම ඒ පුරවැසියන් සලකන විදිය ගැන හරිම කනගාටුයි. මට ඒක අලුත් අත්දැකීමක්. ඉතින් ලංකාවේ රාජ්‍ය සේවකයෝ කියන්නේ එයාලා ආයතනයකට අපි ගියාම පොදු ආයතන රාජ්‍ය ආයතනයකට ගියාම එයාලා එතන ඒ ආයතනයේ ප්‍රධානීන් වගේ ඇසිරෙන්නේ. ප්‍රධානීන්වත් එහෙම ඇසිරෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා මේ රටේ පුරවැසියෝ තමයි ඔය රාජ්‍ය සේවකයන්ව දේශපාලඥයෙක්ම හැම කෙනෙක්වම නඩත්තු කරන්නේ. හැබැයි මේ පුරවැසියෙකුට Tamanට අවශ්‍ය වැඩක් කරගන්න ගියාම ඒ වැඩේ කරගන්න පුළුවන්ද? කොච්චර රස්තියක් දෙනවද? මගේ නැති වෙච්ච ලයිසන් එක ගන්න දවස් 2ක් ගියා. මම ව්‍යාපාර කෙනෙක් කරන කෙනෙක්. මගේ ව්‍යාපාරයේ දවස් 2කටම පාඩුයි. ඒ වගේ එතන මං විතරක් නෙමෙයි දහසකුත් ජනතාව එතනට වෙලා පැය ගණන් දවස් ගණන් බලාගෙන ඉන්නවා තමන්ගේ වැඩේ කරගන්න. මේ හින්දා නායකයෝ මෙන්න මේක ගැන අවධානය යොමු කර යුතුයි අනිවාර්යයෙන්ම. මොකද ජනතාව මේ රටේ ජනතාව තමයි මූලික දේ. ජනතාවගේ යුතුයකම් ඉෂ්ට කරන තමයි රාජ්‍ය නායකයෝ රාජ්‍ය සේවකයෝ ඉන්නේ. හැබැයි ඒගොල්ලන්ට මේ වගකීම ගැන අවබෝධයක් තියෙනවද? එහෙම අවබෝධයක් නැහැ. අපි වැඩක් කරගන්න ගියාම වචනයක් දන්නේ නැති දෙයක් අහන්න ගියාම රාජ්‍ය සේවකයෝ ඇඟට කඩම්පාත් වෙන්නේ. මේක නිර්දනීය විදියට මම විවේචනය කරනවා. මොකද මම ලැබපු අත්දැකීමක් එක මම මේක විවේචනය කරන්නේ. ඒ හින්දා මේවයි කාර්යක්ෂම කරන්න ඕනේ. මේ ආයතනයි හැදෙන්න ඕනේ. සිස්ටම් වෙනස් වෙනවා කියන්නේ මේවයි. අපිට වැදගත් මේ රටේ ජනතාව තමන්ගේ කාලය, තමන්ගේ ධනය මේ වෙන් කරන්නේ මේ රටේ
රාජ්‍ය සේවකයවරුනි. ඒගොල්ලන් අපි හම්බ කරොත් තමයි උගොල්ලන්ට බදු ගෙවන්න පුළුවන් වෙන්නේ. අපේ දවසක් විනාශ කරනවා කියන්නේ මේ අපිට බදු ගෙවන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒ බදු වලින් තමයි මේ හැම කෙනෙක්ම නඩත්තු වෙන්නේ. මේක ගැන අවබෝධයක් තියෙන මේ කින රාජ්‍ය නායකයෝ මේක රාජ්‍ය සේවකයන්ට අවබෝධ කරලා දෙනවා. ඉතින් මේව වෙනස් කරන්න. මේකයි අපි බලාපොරොත්තු වෙන සිස්ටම් එකේ වෙනස. ඉතින් පුරවැසියෙක් යම් වැඩක් කරගන්න යම් තැනකට ගියොත් රස්තියාදු නොවි අඩුම බලන්න පිළිගැනීමේ නිලධාරි දන්නේ නැහැ යොමු කරන්න ඕනේ තැන මොකද්ද කියන එක. එක වැඩක් කරගන්න තැන් කීයකට යන්න ඕනේද? ඉතින් මේක එක තැනකින් කරගන්න බැරිද? අඩුම තැන් දෙකකින් කරගන්න බැරිද? අද ඔන්ලයින් කොච්චර දිනු ඔන්ලයින් වලින් මේව පුරවලා දාන්න බැරිද? මෙන්න මේ වෙනසයි අපිට අවශ්‍ය. අපි පුරවැසියෝ වෙච්ච අපි හම්බ කරගෙන කන්න අපිට හම්බ කරන්න නිකන් ඕනේ නෑ. හැබැයි අපිට හම්බ කරගෙන අපේ ජීවිත ගොඩනගා ගන්න පහසුකම් ටික යටිතල පහසුකම් ටික සලසා දෙන්න. මේව ග්‍රස්තියාදු කරන්න එපා. මම ලබපු අත්දැකීමක්. මම හිතන්නේ ඔබත් මේ වගේ අත්දැකීම් ඕන තරම් ලබලා ඇති. ඒ හින්දා අපිත් එක්ක එකතු වෙන්න මේ අත්දැකීම් අපි ෂෙයා කරගමු. මේ වෙනුවෙන් අපි හඬ නගමු. අපි හඬ නගලා වෙනස් දේශයක් වෙනස් රටක් අපි ගොඩනගන්න එකතු වෙමු.